channel. මෙන්න මේ වගේ soft එකට butter cake recipe එකක් හදලා බලමුද? එහෙනම් එන්නකෝ අපි හදලා බලමු. මම මේකට ඕන වෙන දේවල් description box එකේ දාලා තියන්නම්. butter gram 250ක් අරගෙන අපි boil එකකට දාලා එන්න ඒකටම සීනි gram 250ක් දාගන්න ඕනේ. එන්න එක දැන් හොඳින් beat කරගෙන ඉන්න ඕනේ. අපිට මේකට බිත්තර 4කුත් ඕන වෙනවා. මේ බිත්තර 4 හතර පාරකට කඩලා අපි අර මිශ්‍රණයට එකතු කරන්න ඕන හතර පාරකට. පාන් පිටි හරි කේක් පිටි හරි අරගෙන ඒක 3 පාරක් විතර හොඳට හලාගෙන ඒකටම බේකින් පවුඩර් තේ හැන්දකුත් දාලා හලා ගන්න ඕන. කලින් හදාගත්ත අර මිශ්‍රණයට මේ පාන් පිටි ටිකත් අපි ටික එකතු කරගෙන හොඳට කලවම් කරලා මේකට වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. මේ හදාගත්ත මිශ්‍රණය හොඳින්ම බීට් කරගෙන ඉන්න ඕන අපි දැන්. ඔයාලගේ කේක් තටියට මේ මිශ්‍රණය දාගන්න තමයි දැන් තියෙන්නේ. මේ මිශ්‍රණය කේක් තටියට දාන වෙලාවේ ඔයාගේ oven එක විනාඩි 10ක් preheat කරගෙන ඉන්න ඕන. විනාඩි 10න් පස්සේ උෂ්ණත්වය 180ට විනාඩි 45ක් මේ කේක් එක බේක් කරගෙන බේක් කළා. ඉවරනට පස්සේ නිවෙන්න තියලා කන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේ වගේ soft එකට රසමරස කේක් එකක් ලැබුණා නේද? එහෙනම් මගේ channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. මගේ යාළුවනේ.